Hi guys, welcome back to my YouTube channel. මම ඔයගොල්ලොන්ව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න ඉතින් අද මම හිතුවා 2026 අවුරුද්දට මම මගේ bullet journal එක set up කරගත්තේ කොහොමද කියලා වීඩියෝ එකක් අරගෙන එන්න. ඇත්තටම මම journaling වලට අලුත් කෙනෙක්. ඊය එක මුලදීම journaling කරන්න ඕන කියලා හිටියට මට කරගන්න බැරි වුණා. ඒ නිසා මම හිතුවා මේ month එකේ ඉඳලා හරි journaling කරන්න පටන් ගන්න ඕනේ කියලා. ඊය එක මුලදීම මේ bullet journal එක set up කරගන්න බැරි වුණා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාටත් අදම වුණත් මේක පටන් ගන්න පුළුවන්. ඇත්තටම මේ bullet journal එකෙන් වෙන්නේ ඔයාව organize කරන එක. ඒ වගේම ඔයාගේ life එක success කරන එක. ඔයා journaling කරන්න පටන් ගත්තොත් ඔයාටත් තේරෙයි ඔයා එක දවසක්වත් නිකරුණේ කාලය ගත කරේ නැහැ කියලා. ජර්නල් එකේ මම මුලින්ම cover page එක decorate කරේ මෙහෙම. cover page එකෙන් පස්සේ මම මගේ vision board එක හදාගත්තා මේ විදියට. මම හිතුවා vision board එකත් bullet journal එකේම set up කරගන්න ඕනේ කියලා. ඉතින් ඊළඟට මම 2026 කැලෙන්ඩර් එක තමයි හදාගෙන තියෙන්නේ. කැලෙන්ඩර් එක මම මේ විදියට print out එකක් අරගෙන තමයි අලවලා තියෙන්නේ. කැලෙන්ඩර් එකෙන් පස්සේ 2026 goals මොනවාද කියලා ලියාගන්න ඊළඟ page එක මම set up කරගත්තා. මේකෙදි මගේ academic goals මොනවාද, මගේ personal goals මොනවාද කියලා කොටස් දෙකකට මම goals බෙදලා වෙන් කරගෙන set up කරගත්තා. journaling වලට ඔයාලට කැමති book එකක් මේකට අරගන්න පුළුවන්. මම මෙතනදී අරගෙන තියෙන CR book එකක්. ඔයාලට කැමති නම් codrule පොතක් නැත්නම් journaling වලට තියෙන වෙනම book එකක් උනත් ගන්න පුළුවන්. මම මගේ bullet journal එක set up කරගත්තේ Pinterest app එකෙන් ideas අරගෙන. ඉතින් ඔයාලටත් පුළුවන් මේ app එකට ගිහින් idea එකක් අරගන්න. ඔන්න ඉතින් ඊළඟ page එක විදියට මම හිතුවා මගේ bullet journal එකට positive notes ටිකක් add කරගන්න ඕනි කියලා. ඉතින් මම මේ page එක design කරේ ඒ positive notes වලින්. ඔන්න ඉතින් ඊළඟට මම ඩිසයින් කරේ බර්ත්ඩේ ට්‍රැකර් එක. මගේ ෆැමිලි එකේ අයගේ, මගේ යාළුවන්ගේ, නෑදෑයන්ගේ බර්ත්ඩේස් ට්‍රැක් කරගන්න මම මේ බර්ත්ඩේ ට්‍රැකර් එක ඇඳගත්තා. මෙන්න මේ විදියට තමයි මම බර්ත්ඩේ ට්‍රැකර් එක ඇඳගත්තේ. මේ page එක things I should stop doing කියලා තමයි මම ඩිසයින් කරේ. ඒ කියන්නේ මම මේ 2026 අවුරුද්දේ මේ දේවල් හිතින් හිතන එක නතර කරනවා කියලා තමයි මේ page එකේ මේ දේවල් ලියාගත්තේ. ඊළඟට මේ page එකෙන් year in pixels, ඒ කියන්නේ අවුරුද්දේ හැම මාසෙකම අපි කොහොමද ගත කරේ කියලා මේ tracker එකෙන් අපිට track කරන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් මේක mood tracker එකක්. ඔන්න ඉතින් මේ page එකේ මම ලියාගන්නේ මම ගන්න කැමති දේවල්. මම ගන්න කැමැත්තෙන් ඉන්න ඇඳුමක්, සපත්තු දෙකක්, ආස කරන දේවල් ලියාගන්න මම මේ page එක wish list එක විදියට හදාගත්තා.
ඊළඟට මම ඇඳගත්තේ පීරියඩ් ට්‍රැකර් එකක්. ගැහැණු ළමයෙක් විදියට පීරියඩ් ට්‍රැකර් එකක් තියෙනවා කියන්නේ ගොඩක් වටින දෙයක්. මේ විදියට තමයි පීරියඩ් ට්‍රැකර් එක ඇඳගත් තියෙන්නේ. මේකෙන් අපිට බලා ගන්න පුළුවන් අපිට නිරෝගීමත් පීරියඩ් සර්කල් එකක් තියෙනවද කියලා. ඊළඟට මම ඇඳගෙන තියෙන්නේ වෙදර් ට්‍රැකර් එකක්. මේකෙන් අපිට මුළු ඉයර් එක පුරාවටම වෙදර් එක කොහොමද කියලා බලා ගන්න පුළුවන්. ඊළඟට මම ඩිසයින් කරගත්තේ පාස්වර්ඩ් ට්‍රැකර් එකක්. මේකෙදි අපිට පුළුවන් අපේ ඊමේල් පාස්වර්ඩ්, අපේ බැංක් පාස්වර්ඩ්, සෝෂල් මීඩියා ඇප් පාස්වර්ඩ්, ඒ වගේම මොබයිල් ෆෝන් එකේ පාස්වර්ඩ් එක වගේ දේවල් මේ ට්‍රැකර් එකේ ලියලා තියාගන්න පුළුවන්. ඊට පස්සේ මම හිතුවා YouTube ට්‍රැකර් එකකුත් හදාගන්න ඕනි කියලා. ඉතින් මේ විදියට මම මගේ YouTube ට්‍රැකර් එක හදාගත්තා. එතකොට මට පුළුවන් අවුරුද්ද අන්තිමේ මගේ YouTube channel එකත් එක්ක යාළුවෝ කොච්චර එකතු වෙලා ඉන්නවද, මගේ subscribersලා කීයක් ඉන්නවද කියලා බලා ගන්න පුළුවන්. මාර්තු මාසේ කවර් පේජ් එක ඩිසයින් කරගන්නේ. ඔන්න ඉතින් මම මේ විදියට තමයි මාර්තු මාසේ කවර් පේජ් එක හදාගත්තේ. මේ පේජ් එකේ මම මාර්තු මාසේ කැලෙන්ඩර් එකයි ඊට පස්සේ මාර්තු මාසේ මගේ ගෝල්ස් ලියා ගන්නයි සෙටප් කරගත්තා. ඊළඟ පේජ් එකේ මම හදාගත්තේ මාර්තු මාසේ විශේෂ දවස් ලියා ගන්න. ඊළඟට මම මූඩ් ට්‍රැකර් එකක් ඩිසයින් කරගත්ත මන්ත්ලි ට්‍රැකර් එකක් විදියට. ඒකෙන් මම මේ මන්ත් එකේ මොන වගේ මූඩ් එකකද හිටියේ කියලා බලා ගන්න පුළුවන්.
අපිට මම මන්ත්ලි ට්‍රැකර් එකක් විදියට වෝටර් ට්‍රැකර් එකකුත් ඇඩ් කරගත්තා. මේකෙන් අපිට බලාගන්න පුළුවන් මේ මාසේ කොච්චර වතුර බීලා තියෙනවද කියලා. ඇත්තටම වතුර බොන ප්‍රමාණය අඩු කෙනෙක්ට මේ ට්‍රැකර් එක ගොඩක් වටිනවා. ඔන්න ඉතින් මම මගේ බුලට් ජර්නල් බුක් එක මේ විදියට තමයි සෙටප් කරගත්තේ. ඔයත් ඉතින් ජර්නලින් කරන්න කැමති කෙනෙක් නම් ඔයාටත් පුළුවන් අදම පටන් ගන්න.